Hey guys, welcome to my channel. ඉතින් මම ටික කාලයකට පස්සේ vlog එකක් ගෙන ආවා. ඉතින් මම vlog එකක් දාන්න මෙච්චර පරක්කු වෙන්නේ මට කිසිම idea එකක් නැති හින්දා. කමක් නැහැ. ඊළඟට නම් ගොඩක් vlogs එන්න තියෙනවා. ඉතින් අද සෙනසුරාදා දවසක් ඒ වගේම වැඩි දවසක්. ඉතින් මට උදේම වැඩ වගේක් තිබුණ කරගන්න. ඉතින් අද මම උදේ 6ට හැරිලා වැඩ කරන්න පටන් ගත්තා. ඔය පේනෝනේ මගේ මූණ මම පොඩ්ඩක් නිදිමතෙන් හිටියේ. මොකද මම කලින් දවසේ පොඩ්ඩක් පරක්කුලා නිදාගත්තා. මට vlogs edit කරන්න තමයි ගොඩක් වෙලා යන්නේ. ඒකෙන් තමයි vlogs දාන්න පරක්කු වෙන්නේ. ඔයාලා ඉතින් කමෙන්ට් කරන් යන්නකෝ ඊළඟට ඕනේ vlogs මොනවා වගේවද කියලා. ඉතින් මට කමෙන්ට් එකක් දාලා තිබ්බා ඔයා to do list හදන්නේ කොහොමද කියලා. මම මගේ එදිනදා to do list එක ලියන්න පාවිච්චි කරන්න මේ වගේ පොඩි පොතක්. ඉතින් මේකෙන් ලේසි වෙනවා අපේ එදිනදා තියෙන වැඩ සම්පූර්ණ කරගන්න. ඔයාට තියෙන්නේ මුලින්ම රවුමක් හරි කොටුවක් හරි ඇඳලා ඊට පස්සේ ඒක ඉස්සරහින් ඔයාට දාට තියෙන වැඩ මොනවද කියලා ලියන්න. එතකොට ඔයා වැඩේ සම්පූර්ණ කරා නම් ඒ රවුමෙන් හරි කොටුවෙන් හරි ඔයාලා ටික එකක් දාන්න. මෙහෙම ඔයා ඔක්කොම කම්ප්ලීට් කරාට පස්සේ ඔයාගේ to do list එකත් කම්ප්ලීට් වෙනවා. මේ වැඩේ නම් හරිම වැදගත් වැඩක්. විශේෂයෙන්ම ස්ටඩි කරන අයට. ඉතින් අද තියෙන්නේ මට ගණන් ටිකක් හදන්න. මං හිතුවා උදේ පාන්දරම හින්දා මගේ මයින්ඩ් එකත් පොඩ්ඩක් රිලැක්ස් කරන්න ඕන හින්දා සින්දුවක් අහාම වැඩේ කරත් හොඳයි කියලා. ඉතින් මේ දවස් ටිකේ අපේ ඉස්කෝලේ ස්පෝර්ට් මීට් තියෙනවා. මම ඉතින් මාර්ච් එකටත් ඉන්නේ හින්දා අද අපේ ඉස්කෝලේ පැට්‍රිස් දාලා දබල්. ඉතින් ඒකින් තමයි මම අද උදේම පොඩ්ඩක් ඇහැරිලා වැඩ ටික කරන්න පටන් ගත්තේ. මොකද පැට්‍රිස් ඉවර වෙන්නේ කීයටද කියලා හරියටම කිව්වේ නැති හින්දා. මට කියන්නත් අමතක වුණා. අද සෙනසුරාදා දවසක් ඉතින් අද මට පන්තිත් තියෙනවා. මේ වෙලාව නම් මට හිතට තිබ්බේ වැඩ ඔක්කොම දමලා ගහලා නිදාගන්න. ඒතරම් පොඩ්ඩක් මම නිදිමතෙන් හිටියේ. ඒ වුණත් ඉතින් මොනව කරන්නද? to do list එකත් කම්ප්ලීට් කරන්න එපායි. ඔන්න ඉතින් එක වැඩක් නම් සම්පූර්ණයි. ඉතින් අද 8 මාර්ච් තමයි පැට්‍රිස් තියෙන්නේ. ඉතින් මම ලෑස්ති වෙන්න පටන් ගත්තා. ඕන දැන් නම් මම ගෙදර යන්නේ මම ඉන්නේ පැට්‍රිස් ඉවර වෙලා. මහන්සි හින්දා ඊට පස්සේ මම පොඩ්ඩක් නිදාගත්තා. ඕන ඉතින් මම දැන් ඇහැරියා. ඊට පස්සේ මට ඉතින් දෙකට පන්තියක් තියෙනවා. ඉතින් ඒකට ක්ලාස් බෑග් එක තමයි මේ හදාගන්නේ. දැන් වෙලාව 4යි. ඉතින් ඔන්න මම ගෙදර ආවා. මට රෑ 7ට හරිනම් පන්තිය තියෙනවා. හැබැයි ඒක නැති කරලා මොකද ළමයි පැට්‍රිස් හින්දා මහන්සි. මම ගෙදර කලින් ආවා. මට කලින් පැට්‍රිස් ඉවරුනේ හින්දා හැබැයි මගේ යාළුවෝ ගොඩක් වෙලා හිටියා. ඉතින් මම දැන් ෆ්‍රී. මට මුකුත් නැහැ. මට පන්ති වැඩක් නැහැ. ඉතින් මම දැන් හදන්නේ මැන්ඩෙලා ආර්ට් එකක් පාට කරලා පොත් 4ක් තියෙනවා. මම ඔයාලට පෙන්නන්නේ 2යි. ඉතින් මේ පොත් දැන් ඕඩර් කළා මාස 2ක් විතර වෙනවා. මම තාම අල්ලලවත් නැහැ. ඔය ටිකක් පාට කරලා ඉරන් තියෙන්නේ අපේ අම්මා. ඉතින් මට හිතුණා වැඩ මුකුත් නැති එකේ මේක පාට කරලා හොඳයි කියලා. මැන්ඩෙලා ආර්ට් එකක් පාට ගන්නවා කියන්නේ තමන්ගේ මයින්ඩ් එක රිලැක්ස් කරගන්නවා වගේ වැඩක්. ඒක ඇත්තටම ඇත්ත. මේක පාට කරාට පස්සේ මාරම හිතට සැනසීමක් ආවේ. මොකද ඒකේ ගොඩක් පාට ගන්න දිනවා. ඇත්තටම ගොඩක් වෙලාවක් ගියාම මට මේ මම අද තෝරගත්ත
චිත්‍රපට ගන්න නම් මට පැයක් විතර ගියා. මම මේ දැන්න පොඩ්ඩකින් අප්සෙට් මූඩ් එකේ මොකද මගේ සබ්ස්ක්‍රයිබර්ලා 200 පිරුණා. ආයෙ එකපාරටම එකක් අඩු වෙලා 199ක් වුණා. ඒකින්ද පොඩ්ඩක් අවුලින් වගේ හිටියේ. ඒකින්ද මට vlog එක නවත්තලා දාන්න හිතුණා. හැබැයි පොඩ්ඩක් ඉවසුවා. ඊට පස්සේ කොහමද සබ්ස්ක්‍රයිබර්ලා 200 වුණා. දැන් අප්සෙට් මූඩ් ගහලා හිටියට තව ටිකකින් බලන්න මගේ මූණේ තියෙන සතුට. මම මේ චිත්‍රය තමයි පාට කරේ. ඔන්න එක පාට මම ආයෙත් මගේ සබ්ස්ක්‍රයිබ්ලා ගාන බැලුවා. ඊට පස්සේ එකක් වැඩි වෙලා තිබ්බා. සබ්ස්ක්‍රයිබ්ලා 200යි. thank you so much ඔයාලගේ මේ ආදරයට. ඔය පේනෝනේ මගේ සතුට මට නම් මාරම සතුටුයි. thank you so much. හරි එහෙනම් දැන් පාට කරමුකෝ. ඔන්න මම පාට කරලා නම් ඉවරයි. මම ඉතින් ටී ටයිම් එකත් අරගෙන ඉවරලා හැමම රෑ කෑමක් ගත්තා. ඒ කියන්නේ මට පෙන්නන්න මුකුත් තිබ්බේ නැහැ. මට ඉතින් ටී ටයිම් එකෙන් පස්සේ පෙන්නන්න තිබ්බේ රෑ කෑම ගන්න එක විතරයි. එහෙනම් ඉතින් රෑ කෑමත් ඉක්මනට ගමු. ඉතින් මට පන්ති වැඩක් නැහැ. ඒක හින්දා මම හිතුවා පොතක් කියවුවොත් හොඳයි කියලා. මම මේ දවස් ටිකේ කියවන්නේ මෙන්න මේ පොත. ඔන්න දැන් තමයි shout outs දෙන වෙලාව. ඔන්න දැන් මම vlog එක ඉවර කරන්න තමයි හදන්නේ. එහෙනම් thanks for watching.